හෙලෝ ගයිස් කොහොමද ඉතින් ඔන්න අදත් තරන්න ආව අලුත් වීඩියෝ එකක්. ඉතින් මතකනේ ඔයාලට රුපියල් 10000ට ගහපු බජට් සිවිලුනට පස්සේ ඔන්න ඉතින් තව අලුත් වැඩක් අරගෙන ආවා. මේක ඉතින් රුපියල් 3500ට ගහපු ටයිල් අල්ලලා තමයි තියෙන්නේ. ඉතින් දැන් කාමරේට ෆුල් කම්ප්ලීට් දැම්මයි කාමරේ. ඔන්න ඉතින් බජට් විදියට හදාගත්ත කාමරේ තමයි මේක. කොහොමද ලස්සන ඉතින්. එහෙනම් හායි ගයිස්. මම මලියා. එහෙනම් අදත් යන් අලුත් ස්ටෝරි එකකට. හෙලෝ ඉතින් කොහොමද ඔන්න ඉතින් මම දාපු සිවිලි මේ වීඩියෝ එකට ටික්ටොක් එකේ ඉතින් වයිරල් ගිහින් තිබ්බ ටිකක් 56000කට වඩා බලලා තියෙනවා. ඉතින් 270කට වඩා සේව් කරගෙනත් ඉන්නවා වීඩියෝ එක. ඉතින් ආදරේ ලැබිච්ච ආදරේට ඔන්න ඉතින් තවත් සුපිරි වැඩක් අරගෙන ආවා. දැන් ඉතින් කාමරේට ටයිල් ටිකක් තමයි මදි මට. ඔන්න ඉතින් කාමරේ බිම තිබ්බ විදිය ඔන්න ඉතින් ඔක්කොම වැඩ ඉවරලා ඉතින් පොඩි අදහසක් ආවා මොකද්ද කරන්න ඕන කියලා. ඔන්න ඉතින් අර ස්ටිකර් වගේ සෙට් වුණා මට. ඉතින් බලමු හොඳයිද කියලා. ගහලා ඉවරලා බලන්න ඉතින් කොහොමද කියලා. ඔන්න ඉතින් වැට් ටික පටන් ගත්තා. ටයිල් ටිකක් අල්ලනවා වගේ අල්ලන්න තමයි දැන් යන්නේ. මෙහෙම ගහන්න පුළුවන් අර බිම කපරාදු කරලා ලස්සනට මේ වගේ තියෙනවා නම් ඇත්තටම මේ ස්ටිකර් එක ගහන්න පුළුවන් අවුලක් නැහැ එහෙම. මේ ලස්සනට හරියට ගහගත්ත කියන්නේ ඉතින් ලස්සනට ගහන්න පුළුවන් වැඩේ හරියටම නිකන් ටයිල් ඇල්ලුවා වගේ තමයි බිමට. කිසි අවුලක් නැහැ. කකුල් දෙකට දැනෙන්නෙත් නිකන් ටයිල් ටිකක් තියනවා වගේ ගානට තියනවා. ඉතින් බලන්න ඉතින් කොහොමද අපේ වැඩේ වෙන්නේ කියලා ඉස්සරහට. ඉතින් හිමීට අපි දැන් වැඩේ කරගෙන යනවා. ඔය ඉතින් මගේ ඕන මෝඩ වැඩකට සපෝට් එක දෙන අපි මාල්ලි. වැඩේ හිතිච්ච ගමන් ඉතින් කරා. අවුලක් නැහැ. එක පැත්තක් දැන් ගහගෙන ඉවරයි. හිමීට ඉතින් වැඩේ කරගෙන යනවා ඉස්සරහට. ඔය වටේට තියෙන පටියටත් ඉතින් ලස්සනට ගහලා ඉවරලා ගහපුවාම ඉතින් තනිකර නිකන් ටයිල් ඇල්ලුවා වගේ තමයි තියෙන්නේ. අන්තිමට පෙන්නන්නම් කොහොමද කියලා. බලමු ඔයාලට වීඩියෝ එක යන ගමන් නෝට් කරගන්න. මම පොඩි ආතල් වැඩක් කරන්නේ. ඔයාලා බලන්න මම පොඩ්ඩක් අඳුරගත්තද කියලා බලන්න මේ වැඩේ. අපි බලමු ඉතින් අන්තිමට මම මේ දේ කියන්නම් අන්තිම වීඩියෝ එකේදී මම මොකක්ද ඉතින් කරන ආතල් වැඩේ කියලා. හරි එහෙනම් අපි ඔහොම ඉතින් ඉස්සරහට වැඩේ කරගෙන යමු. මේක ඉතින් ගහද්දී ඉතින් ඔයාලා එච්චර වැඩි මේ පොඩ්ඩක් ඉරිහිටින් නැති වෙන්න ස්ටිකර් එක ගානට අල්ලලා ඇත්තට මේ වැඩේට දෙන්නෙක් ඕනේ. දෙන්නෙක් එකතු වෙලා එක්කෙනෙක් ගහන වැඩේ කරන්න ඕනේ. අනිත් එක්කෙනා යටකොලේ හිමීට ඇදගෙන ගානට අරගෙන එන්න ඕනේ. ආවේ තියෙන ඉතින් අපේ සිවිලිම කලින් තිබ්බ. මතකෙන් ඉතින් අපි ගහපු සිවිලිම. ඔය තියෙන ඉතින් ඒ සිවිලිම. ඊට පස්සේ ඉතින් ඔන්න එක පැත්තක් අපි ගහලා ඉවරයි. දැන් ඉතින් අනිත් පැත්තේ නම් එක පැත්තකින් නම් ගහගෙන ඉන්න මාත් කරපු වැරද්දක්. ඒක මටත් පස්සේ තමයි තේරුනේ. ස්ටිකර් ටික ගහගෙන ඉද්දි ඔයා එක පැත්තකින් නම් එක පැත්තකට ගහගෙන ඉන්න. ඒ කියන්නේ පැත්තකින් හිතන තැනින් ගහන්න පටන් ගන්න එපා. එක පැත්තකින් අයිනෙන් පටන් ගත්තා නම් ඒ අයිනේ ඉඳන් අනිත් පැත්තට ගහගෙන එන්න. එතකොට ස්ටිකර් ටික ගොඩක් ඉතුරු කරගන්න පුළුවන්. නැත්තම් ගොඩක් අපතේ යන්න බලනවා. ඒක හින්දා ඒ කියපු එකත් අරගෙන ඒ විදියට ගහගෙන එන්න. නැත්තම් මගේ ස්ටිකර් ටික මැද හරියෙන් වදිද්දි ඒක වැඩිය පේන්නේ නැහැ. එතෙන්ට ඇඳ දාපුවම වැඩිය පේන්නේ නැහැ. ඒ හරිය මැද හරියෙන් පොඩ්ඩක් ඒ කියන්නේ ලොකු කැලක් අපතේ යනවා ස්ටිකර් එක. ඒක හින්දා තමයි කියන්නේ එක පැත්තකින් නම් ගානට ගහගෙන එන්න. ඇත්තටම ඉතින් රුපියල් 3500යි මට මේ රෝල් 4ක් ගෙනාවේ මම. මේ රෝල් 4ට ගියේ 3500යි. මේ වැඩි කකුල තියනකොට ඉතින් පොඩ්ඩක් ඉරෙන්න බලනවා කියන්නේ ඉතින් අර ලොකුවට කකුල තියලා අපි ඇවිද්දා කියලා ඉරෙන්නේ නැහැ. හැබැයි අපි අර පුටුව එහෙම තියද්දි පොඩ්ඩක් අන්න ඒ හරියට කාපට් එකක් වගේ දාගන්න පුළුවන් නම් අවුලක් නැහැ. මොනවා හරි බර දෙයක් අරගෙන එනවා නම් ඇතුළට උස්සලා අරන් එන්න. ඇදගෙන යන්න දෙපා ටයිල් තියනවා වගේ. එහෙම නැතුව නෝමලි යූස් කරනවා නම් ඉතින් ඇත්තට හොඳ කාලයක් අපිට මේක පාවිච්චි කරගන්න පුළුවන්. අන්න ඒ වගේ අර දැන් අපි ස්ටිකර් එක ගහනකොට පොඩ්ඩක් අර බුබුලු වගේ එනවනේ. අන්න ඒ වගේ එන්න දෙන්නේ නැති වෙන්න මම ඒක දෙන්නෙක් ඕනේ කිව්ව මේ වැඩේට. දෙන්නෙක් ඉන්නකොට වැඩේ ලේසියි. ඒ කියන්නේ බුබුලු වෙන ටික හිමීට අයින් කර දිගට ගහගෙන ගියා නම් ලස්සනට වැඩේ කරගෙන යන්න පුළුවන් අපිට ඉස්සරහට. දැන් ඉතින් එක පැත්තක් ගහගෙන ඉවරයි. බිම හොඳට තියෙන්න ඕනේ. හොඳට මේ වගේ තියෙන පොලවක් නම් ඇත්තටම ස්ටිකර් එක හොඳට වදිනවා. දැන් මම වැදුනට පස්සේ තියෙන විදිය ඔයාලට අන්තිමේටම පෙන්නන්නම්. අපි එහෙනම් ඉස්සරහට වැට්ටික් කරගෙන යමු. තව පුංචි මතක් කිරීමක් මේක හොඳට මතක තියාගන්න. ස්ටිකර් එක ගහන්න කලින් ඔයා ඔය ස්ටිකර් එක ගහන තැන හොද්දට හොදලා ඉන්න. ඒ කියන්නේ වැලි නැති වෙන්න හොඳට හොදලා ඉන්න. එතකොට තවත් හොඳට වදිනවා ස්ටිකර් එක.
ඔයාලා බලනවා ඇතින ඉතින් දැන් අපි දෙන්නම් මෙතන වැඩ කරද්දි අපේ වීඩියෝග්‍රැෆර් කවුද කියලා. අපේ වීඩියෝග්‍රැෆර් තමයි ඉතින් ඔය ෆෝන් එක අල්ලගෙන අපේ පොඩ්ඩා ඉන්නේ. අපේ පොඩ්ඩා තමයි මේ පාර වීඩියෝග්‍රැෆර් උනේ. ඔන්න ඉතින් අපි දැන් වැඩේ හිමීට කරගෙන යනවා. ඉස්සරහට ඉතින් පෙන්නන්නම් කොහොමද රූම් එක තියෙන්නේ කියලා. ඔයාලට ඉතින් මේ පාට විතරක් නෙමෙයි ඔයාලා කැමති ඩිසයින් එකකින් එක එක ඩිසයින් තියෙනවා ගන්න. ඔයාලා කැමති ඩිසයින් එකක් ගෙනත් ගහ ගන්න පුළුවන්. මට ඉතින් හිතට අල්ලුවේ මේ ඩිසයින් එකෙන්ද මම කොහොමත් කැමති නිල් පාටනේ. මම කැමති පාට ඉතින් නිල් පාට. මගේ ෆේවරිට් කලර් එක. ඒකෙන් ඉතින් මම ඔක්කොම නිල් පාට තමයි කරන්නේ. නිල් පාට ඉතින් ලස්සනට තිබ්බේ හින්දා මේක නිකන් මම ගෙන ආවා. මට හිතට අල්ලුවේ මේ ස්ටිකර් එක. ඔයාලට තව ස්ටිකර් රෝල් එයාලගේ වර්ග කීපයක්ම තියෙනවා. මාකට් ප්ලේස් එකේ බලන්නකො ස්ටිකර් රෝල් කියලා ගහපුවම එනවා. මේවා සාමාන්‍යයෙන් අර දැන් අර ලොකු ගෙවල් වල එහෙම ගහන්නේ කියන්නේ මුළු තැන්ගේට ගහන තියෙන මේ ලෑල්ලට ගහන ස්ටිකර් සෙට් එකක් තමයි මේක. මේ වතුරට එහෙම මේක ඔරොත්තු දෙනවනේ කියන්නේ. ඒක හින්දා තමයි මම හිතලා මේක බිමට අල්ලන්න තීරණය කරේ. දැන් වැඩි අපි මේ කාමරය ඇතුළේ ඉතින් අහට්ට මෙහෙට ඇවිදිනවා. එච්චරනේ ඉතින් වෙන දෙයක් වෙන්නේ නැහනේ. නෝමල් ටයිල් එක වගේ තියෙනවා. ඒක හින්දා මම මේක ගහන්න තීරණය කරා. මං ගහලා ඉවරලා මං කිව්වනේ දැන් ඔයාලට ඒක අන්තිමටම පෙන්නන්නම් කොහොමද ලස්සනට තියෙන්නේ කියලා. දැන් ඉතින් අපි හිමීට වැඩේ ගානට කරගෙන යනවා. ඔය තියෙන්නේ. ඔය විදිහට තමයි ගානට ගහන් යන්න ඕනේ. දෙන්නෙක් ඕනේ ඒකයි. අර මැදින් හුලං හිටින්න නැති වෙන්න ගානට ගහගෙන යන්න ඕනේ. එතකොට තමයි ගානට ස්ටිකරේ හිටින්නේ. අර මැදින් ස්ටිකරයක් ගැහුවේ නැහැ. නිකන් ටයිල් එකක්ම තියනවා කියලා තමයි පේන්නේ. හරියට ගහගත්තොත් ස්ටිකරේ. ඒක ඉතින් ඔයා ගහන එක මත තමයි ඒක තියෙන්නේ. ලස්සනට ගහ ගන්න ඕනේ වැඩි. දැන් ඔය ගහලා තියන්නේ මම. මේක ගහලා ඉවරුනාම ඔයාලට හරියටම පෙන්නන්නම් කොච්චර හොඳට මේ ස්ටිකර් එක තියනවද කියලා. ස්ටිකර් එකක් නෙමෙයි. ඇත්තට මේක නිකන් බලපු එක්කෙන්ට පේන්නේ නැහැ මේක ස්ටිකර් ගහලාද කොහොමද තියෙන්නේ කියලා. ටයිල් එක වගේම තමයි. ওই විදිහම තමයි තියෙන්නේ. හරි. ඔන්න එහෙනම් දැන් බලන්නකො කොහොමද තියෙන්නේ කියලා. අන්න. කොහොමද? ස්ටිකර් එකක් ගහලා කියලා කියන්නවත් පුළුවන්ද? නිකන් ටයිල් වල වගේ නේද නිකන් බිමට. කොහොමද? ඔන්න ඉතින් ඕන වැඩකට උදව් ගන්න ඉතින් තාත්තත් ඇවිල්ලා පොඩි සපෝට් එකක් දුන්නා මට. වැඩ කර කර ඉන්න ගමන් ඔන්න බලන්න ඉතින් කොහොමද තියෙන්නේ කියලා බිම අල්ලපුවම. මම ඔයාලට කිව්වා නේද අර මම පොඩි ආතල් වැඩක් කරනවා කියලා පොඩ්ඩක් අඳුන ගන්න මම මොකද්ද කරන්න කියලා. හරි. ඔය තියෙන්නේ ඉතින් බාන්නේ. මේක තමයි තින්තනේ ගන්න වෙනදට. තින්ත නෙවෙයි මේක තමයි ස්ටිකර් ගන්න මම පාවිච්චි කරන්නේ. කාලට වදිනවා ඉතින්. ඕක තමයි ඉතින් ආතල් වැඩේ. කොහොමද ඉතින්? ටයිල් ටික ලස්සනට තියනවානේ. කොහොමද? ස්ටිකර් කියලා කියන්නවත් පුළුවන්. ඔන්න එහෙනම් අන්තිම වීඩියෝ එකත් බලන්නකෝ. හරියනම් මේ ඇවිල්ලා ඔක්කොම ඉවර කරාට පස්සේ මගේ රූම් එක තියෙන විදිය. කොහොමද ඉතින්? ඔය තියෙන්නේ මං හදපු බජට් රූම් එක වගේ. ඔක්කොටම ගිහින් තියෙන්නේ ඇත්තටම බලුවොත් රුපියල් 14000ක් ගිහින් ඇති ඔක්කොටම. ටයිල් අල්ලලා සිවිල් මුත් ගාලා කාමරේ ඔක්කොම ටික හදන්න රුපියල් 14000ක් විතරම ගිහින් ඇති. 3500යි ඔන්න ගියේ ස්ටිකර් ටිකට. ඔන්න ඉතින් 11/9 රූම් එකට 3500 ස්ටිකර් ටික හොඳටම ඇති ඉතින්. ගානට ඒ වැඩ ටිකත් කරගත්තා. දැන් ඉතින් මගේ රූම් එක ෆුල් කම්ප්ලීට්. ඔන්න ඉතින් ඔයාලත් එක්ක බෙදාගත්තේ ඒ දේ තමයි. කොහොමද ඉතින් මගේ රූම් එක? මේක තමයි මගේ ගේමින් රූම් එක. වීඩියෝ හදන්නේ හැමදේම කරන්නේ මේකේ. ඒ වගේම මං ආසම තැනත් මේක. ගේම් ගහන්න කොහොම හරි ඉතින් මම්මනේ හදාගත්තේ. ඔන්න ඉතින් වැඩි වියදමකුත් නැහැ. බජට් විදියට ඔක්කොම වැඩ ටික ඉවරයි. වීඩියෝ වැදගත් වුණා කියලා හිතනවා නම් වීඩියෝ එක ලස්සනයි නම් ලයික් එකක් කරලා කමෙන්ට් එකක් දාලා ෂෙයා පාරක් දාමු. ආව සබ්ස්ක්‍රයිබ් කරලා නැති අය සබ්ස්ක්‍රයිබ් පාරක් දාමු. එහෙනම් ආයෙත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් ගෙහින් එන්නම්. බයි.